හෙලෝ ළමයි කොහොමද? වී YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මං අද ඔයාලට අරගෙන ආවේ අම්මා කෙනෙක්ගේ birthday එකකට නැත්නම් Mother's Day එකට එහෙම නැත්නම් වෙනත් මොනවා හරි විශේෂ දවසකට දෙන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. මට මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුනේ අපේ අම්මගේ birthday එක මේ සතියේ තමයි තිබුණේ මේ 15 වෙනිදා. ඉතින් අම්මට මම දුන්නේ මේ ඇඳුම් වගේකුයි ෆිෂ් ඔයිල් එකකුයි හෑන්ඩ්බෑග් එකක් කියන්නේ ඒක අර පන්සල් හැම ගෙනියනකොට ගෙනියන්න පුළුවන් විදිහේ මල්ලක්. මේ තියෙන්නේ මල්ල. මේ ඒවා ෆිෂ් ඔයිල් එකක් දෙන්න හිතුනේ. සාමාන්‍යයෙන් අවුරුදු 35ට වගේ වැඩි නම් ඕන කෙනෙක්ට ෆිෂ් ඔයිල් එකක් ගන්න එක ඇඟට හොඳයිනේ. ඒක නිසා ඉතින් මම දුන්නේ කේක් එකකුත් එක්ක ලස්සන ෆොටෝ එකකුත් හදලා සර්ප්‍රයිස් එකකුත් එක්ක තමයි ওই දේවල් දුන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් අම්මගේ බර්ත්ඩේ එකට හරි එහෙම නැත්නම් වෙන මොන හරි විශේෂ දවසකට හරි එහෙම නැත්නම් ඔයා ජොබ් එකක් කළා මුලින්ම ගන්න පඩියෙන් හරි දෙන්න පුළුවන් මේ වගේ තෑගි. ඉතින් අම්මලාට තෑගි දෙන්න විශේෂ දවස් ඕනේ නැහැනේ. අපිට ඕනි වෙලාවකට අපිට පුළුවන් වෙලාවට පුළුවන් අම්මලාට තෑගි දෙන්න. අපිට ඉතින් අම්මලාට මේ තෑගි දෙන එකට සීමාවක් වෙලාවක් එහෙම තියෙන විදියකුත් නැහැනේ. මේ තියෙන්නේ ඉතින් මට මම මේ gift එක පැක් කරපු එකක් වීඩියෝ එකක්. මේ මට රෙදි කඩේට ගියපලා නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මට අමතක වුණා ඒක. මේ රෙදි දැක්කම ඉතින් ඔක්කොම අමතක වෙනවනේ. ඒක නිසා මේ මම මගේ යාළුවෙක්ගේ shop එකක ඇතුළේ ඉඳන් තමයි මේ ටික පැක් කරේ. ඉතින් මට ෆෝන් එක තියන්නවත් තැනක් තිබ්බේ නෑ. මම ෆෝන් එක අතකින් අල්ලගෙන තමයි මේක යන්තම් පැක් කරගත්තේ. මෙතන මේකේ තියෙන බෑග් එකයි ෆිෂ් ඔයිල් එකයි තමයි මේ පැකින් එක ඇතුළට දාලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙම මම වෙනම පැක් කරා රෙදි ටික වෙනම බෑග් එකකට දාලා තමයි පැක් කරේ. ඊට පස්සේ ෆොටෝ එක නම් මෙතන නැහැ. මේ ෆොටෝ එක තාම හදලා, ඒ කියන්නේ මම gift ටික පැක් කරනකොට ෆොටෝ එක හදලා තිබ්බේ නැහැ. ඒක නිසා මේ තියෙන්නේ ඇඳුම් ටික පැක් කරපු බෑග් එක. ඔයාලටත් පුළුවන් ඉතින් අම්මලාට තෑගි දෙන්න. ගොඩක් අයට අදහසක් නැහැනේ මොන වගේ දේවල්ද දෙන්න ඕනි කියලා. ඉතින් පොඩි අදහසක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකකින් ඔයාලට. ඉතින් මට ලැබිච්ච වීඩියෝ ක්ලිප් එකක් අම්මා ඇත්තටම හොඳටම සර්ප්‍රයිස් වෙලා තිබුණා. මොකද බර්ත්ඩේ එක දවසේ හවස තමයි මේ කේක් එක අරගෙන තෑගි ටිකත් අරගෙන මේ අයියා ගෙදරට ගියේ. ඉතින් කීයටවත් හිතුවේ නෑ එදා මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒක නිසා ඉතින් හොඳටම සර්ප්‍රයිස් වුණා. මට ඒකට මාර සතුටුයි. ඒ තියෙන්නේ අම්මාට හදපු ෆොටෝ එක. මගේ අක්කලයි අයියයි මමයි අපි හතර දෙනාම එකතු වෙලා තමයි අම්මට මේ සර්ප්‍රයිස් එක ලෑස්ති කරේ. ඉතින් අපි ඔක්කොටම ගොඩක් සතුටුයි. අම්මා කියන්නේ ඉතින් හැමදාම එකම වගේ වැඩ කරගෙන අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ ඉන්න කෙනෙක් නේ. ඉතින් එහෙම අම්මට එක දවසකට හරි මේ වගේ සතුටක් දෙන්න තියෙනවා නම් ඉතින් ඊට වඩා දෙයක් නැහැනේ. අම්මලා එහෙම කොයි වෙලාවකවත් අපේ මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට පුළුවන් විදියට අපි ඒගොල්ලන්ව සතුටු කරන්න ඕනිනේ. මේ තියෙන මම ඔයාලට අයිඩියාස් ගන්න පුළුවන් විදියට අප්ලෝඩ් කරපු ෆොටෝස් ටිකක්. මේ විදියට gift pack එකක් හදලා දෙන්න පුළුවන්. ඒකට මොන හරි පොඩි items කිහිපයක්ම දාන්න පුළුවන් නිසා ඒ වගේම memory collection එකක් විදියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ එක දිනවල එක විශේෂ අවස්ථාවල ගතපු ෆොටෝස් එකතු කරලා මේ විදිහට හදලා දෙන්න පුළුවන්. සුවිනිය එකක් විදිහට. එහෙම නැත්නම් ඔයාලට ජුවෙලරි මොනවා හරි අම්මා කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පර්ස් එකක්, හෑන්ඩ් බෑග් එකක්, ඒ වගේ පොඩි items දෙන්නත් පුළුවන්. මෙහෙම සුකුරුත්තන් තෑගි දුන්නා කියලා කවදාවත් අම්මා කෙනෙක්ගේ ආදරයට සම කරන්න බෑ. ඒත් අපිට පුළුවන් විදිහට අම්මලාව සතුටු කරන්න අපිට පුළුවන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ අම්මලාව එක මොහොතක් හරි සතුටින් තියලා අමතක කරන්න එපා. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහිල්ලා නම් බයි.